Tika got an idea. Hell yeah! වෙල්කම් බැක් ටු ද සිංහල TV කැප්ස්. ඔන්න ගයිස් අද බලන්න යන මූව් එකේ තියෙන්නේ දියුණු අනාගතයක අඳුරු කතාවක් ගැන. නිකමට හිතන්න ඔයා ඉපදෙද්දිම සමාජයේ තීරණය කරනවා නම් ඔයා රජෙක්ද නැත්නම් කුණු ගොඩක්ද කියලා. ඉතින් මේ ෆිල්ම් එකේ ලෝකයත් හරියටම අන්න ඒ වගේ. මේ ලෝකෙ මිනිස්සුන්ව වර්ග කරලා තියන්නේ ජානනුව. සල්ලි තියෙනව සුපිරි බලතලයක රජ කරද්දී දුප්පත් මිනිසුන්ට සත්තු වගේ සලකන අනාගතයක් ගැන තමයි මේ කතාව දිගහැරෙන්නේ. හැබැයි මේ අසාධාරණට එරෙහිව නැගිටින එක කෙල්ලෙක් සහ කොල්ලෙක් මුළු සිස්ටම් එකම වෙනස් කරන හැටි දැක්කම ඔයාට පිස්සු හැදෙයි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මේ කතාව බලන්න. මේ තමයි 2025 දී රිලීස් වුණ ඇල්ටර්ඩ්. මේ කතාව පටන් ගන්නේ මීට අවුරුදු 65කට කලින් සිද්ධ වුණ දරුණු නාස්තික යුද්ධයකින්. මේ යුද්ධය නිසා ලෝකෙ විදුලිය සංනිවේදනය ඔක්කොම එක රැයකින් නැති වෙලා ගියා විතරක් නෙවෙයි මුළු ලෝකෙම ලොකු අඳුරකට වැටලා තියෙනවා. හැබැයි මේ අඳුර අස්සෙන් ඇමසන් වනාන්තරයේ හිටපු විද්‍යාඥයෝ කණ්ඩායමක් හොයාගන්නවා ජෙනසිස් ට්‍රී කියලා පුදුම විදිහේ ගහ. මේ ගහේ පිපෙන මලෙන් පුළුවන් වෙනවා මුළු ලෝකයටම ඕන කරන ශක්තිය නිපදවන්න. හැබැයි ඉතින් ප්‍රශ්නේ උනේ ඒක නෙවෙයි. යුද්ධයෙන් පස්සේ ඉපදෙන ළමයිගෙන් 90%ක්ම ජානමය ආබාධත් එක්ක ඉපදෙන්න ගත්තා. මේකට විසඳුමක් විදිහට විද්‍යාඥයෝ අර මලෙන් ගත්ත ජාන මිනිසුන්ගේ ඇඟට දාලා එයාලව ජෙනෙටික්ස් කියලා හඳුන්වන සුපිරි මිනිස්සු බවට පත් කළා. ඉතින් දැන් ලෝකේ ඉන්නේ කොටස් දෙකයි. ඒ තමයි උපතින්ම සුපිරි බල තියෙන ජෙනෙටික්ස්ලා රජවරු වගේ ඉති ජන ප්‍රතික්ෂේප වුණ 10% එහෙම නැත්නම් ස්පේසිස්ලා සමාජයේ කොන් වෙලා කුණුවස් කරන රස්සාවල් කර කර දුකෙන් ජීවත් වෙනවා. හරි. දැන් යමු අපි මේ කතාවේ ප්‍රධානම සිදුවීම පැත්තට. අර අපි කලින් කිව්ව ජෙනසිස් ට්‍රී එකේ මල ගැන පරීක්ෂණ කරන ජෙනසිස් ඉන්ස්ටිටියුට් එකේ ඒ කියන්නේ මේ බලශක්ති මධ්‍යස්ථානයේ ක්ලෝයි කියන පොඩි කෙල්ලයි ලියොන් කියන අබාධිත තරුණයයි සැලසුමක් ක්‍රියාත්මක කරනවා කියලා අපිට පෙන්නනවා. ඉතින් මේ ක්ලෝයි එතනට එන්නේ පාසල් චාරිකාවක් ආපු ශිෂ්‍යාවක් වගේ. අර ලියෝන් එන්නේ රෝද පුටුවක යන පිරිසිදු කරන්නෙක් විදිහට. ඉතින් බැලු බැල්මටම කාටවත් මේගොල්ලෝ ගැන සැක නොහිතුණාට ලියෝන් මේ හදන්නේ ලොකෝ ගේමක් ගහන්න. මෙතන හිටපු හැමෝම එහෙ මෙහෙ වෙනකල් බලාගෙන ඉඳලා ලියෝන් එතන තිබුණු අගුළු දාපු දොරක් ළඟට ගිහින් එයාගේ ඩිවයිස් එකක් පාවිච්චි කරලා ඒක අරගන්නවා. ඊට පස්සේ ආ මැප් එක බලද්දි තමයි දකින්නේ ආරක්ෂකයෝ දෙන්නෙක් එතන ඉස්සරහා ඉන්න විදිහ. ඒ වෙලාවේ ලියෝන් කරන්නේ පොඩි මීයෙක්ගේ වගේ රිමෝට් කන්ට්‍රෝල් ගැජට් එකක් එතනට යවන එක. ඉතින් මේ මීයාගේ පස්සෙන් ගාඩ්ලා එලවද්දී ඒ මීයව අල්ලගෙන ඒ ගාඩ් කෙනෙක් අතට ගත්තා විතරයි අපිට පෙන්නනවා එකෙන් සිහි නැති වෙන විදිහේ ගෑස් එකක් විදින්න පටන් ගන්නවා කියලා. ඉතින් මේ ගෑස් එකත් එක්කම ඒ ගාඩ්ලා දෙන්න සිහි නැති වුණාට පස්සේ අපේ ලියෝන් කරන්නේ ඒ ළඟට ගිහින් එතන හිටපු ගාඩ් කෙනෙක්ගෙන් යතුරු අරගෙන වෙන්ටිලේෂන් සිස්ටම් එක හරහා මුළු ලැබ් එකටම ගෑස් එක යවලා එතන ඉන්න විද්‍යාඥයෝ ඔක්කොම නිදි කරවන එක. ඊට පස්සේ ලියෝන් මාස්ක් එකක් දාගෙන මෙතන තිබුණු ලැබ් එකට යන්න හැදුවට එතන තිබුණු දොරේ පාස්වර්ඩ් එක එයා දන්නේ නැහැ. ඊට පස්සේ ආ ඉක්මනටම ක්ලෝයිට කතා කරලා කියනවා ක්ලෝයි මම මෙතන හිර වෙලා ඉන්නේ මට මෙතන දොරේ තියෙන කෝඩ් එක ඕනේ කියලා. මේ අතරම තමයි ලොබි ඉන්න ක්ලෝයි දකිනවා එතන ඉන්න පොහොසත් ළමයි ටික ස්පේසිස්ලා ගැන කැත කතා කියනවා කියලා. ඉතින් මුන්ව මරලා දාන්න ඕනේ කියලා ඒ ළමයි කියද්දිම ක්ලෝයිට ඔය වෙලාවේදී මල පැනලා ඒ ළමයි එක්ක රණ්ඩුවක් පටන් ගන්නවා. ඉතින් මේක බේරන්න එතනට ගාඩ් කෙනෙක් දුවගෙන ආවම ක්ලෝයි හරිම අහිංසක විදියට රඟපාලා අර ගාඩ්ව රවට්ටන ගමන්ම එයාගේ පොකට් එකේ තිබුණු නෝට්බුක් එකක් උස්සනවා. ඊට පස්සේ නෝට්බුක් එකේ තියෙන කෝඩ් එක ක්ලෝයි ලියෝන්ට යවුවට පස්සේ ලියෝන් කොහොමරි කරලා අර ලැබ් එක ඇතුළට පැන ගන්නවා. ඉතින් ඊට පස්සේ ලියෝන් එයාගේ අම්මා දීපු පරණ ඔරලෝසුව දිහා බලලා හිත හයිය කරගෙන අපි හැමෝම එකයි කියන පාඩේ මතක් කරගන්නවා. ඊට පස්සේ ආර මැෂින් එක ඇතුලේ තියෙන ජෙනසිස් ගහේ වීදුරුව කපන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මල කපනවත් එක්කම තමයි ආරක්ෂකගේ එළාම් වදින්න පටන් ගන්නෙ. ඒ විතරක් නෙවෙයි ඒ ගහ පණ ඇවිත් වගේ කටු විදින්නත් ගන්නවා. හැබැයි ඉතින් ලියෝන් ඇදගෙන ඉන්න ආරක්ෂක ඇඳුම නිසා යන්තම් බේරිලා නිල් පාට කැප්සියුල් එකකට ඒ මල දාගෙන එතනින් පැනගන්න එයා සමත් වෙනවා. ඊට පස්සේ මුළු බිල්ඩින්ගම ලොක්ඩවුන් වෙද්දිම ක්ලෝයි එළියට ගිහින් ලියෝන් එනකම් බලන් ඉන්නවා. ඉතින් ලියෝන් එළියට ඇවිත් ක්ලෝයි ඇඟේ හැප්පෙනා වගේ රඟපාලා ක්ලෝයි තමන්ගේ අතේ තියෙන ටෙඩි බෑ එක බිම දාපු ගමන්ම ඒ ඇස්සේ ලියෝන් අර මල හංගපු කැප්සියුල් එක ෂේප් එකේ ටෙඩි බෑ එක ඇතුළට දාලා ආයි ක්ලෝයිගේ අතට දෙනවා. ඉතින් ගාඩ්ලා ලියෝනෝ චෙක් කළාට එයාලට හම්බෙන්නේ අර පරණ ඔරලෝසුව විතරයි.
ඉතින් මේ මොන කුණු ගොඩාවල්ද කියලා ගාඩ්ලා ලියෝන්ට හිනා වුණාට ක්ලෝයි අතේ තියෙන ටෙඩි බෙයා එක ඇතුලේ ලෝකයක් වටින දෙයක් තියෙනවා කියලා කවුරුත්ම හිතන්නේ නැහැ. ඔය අතරම එතන ඉන්න විශේෂ ඇස් තියෙන මිනිස්සෙක් ළමයිව චෙක් කළාට ටෙඩි බෙයා එක නිසා මලයි ස්කෑන් වෙන්නේ නැහැ. කොහමරි මේ විදියට මේ දෙන්න එතනින් පැනගෙන නගරයට ආවම ලොකු ස්ක්‍රීන් එකකින් මේගොල්ලෝ දකිනවා සෙනට් මන්ත්‍රී ෆ්‍රෑන් කියලා කෙනෙක් කතාවක් පවත්වන විදිය. මේ වෙලාවේදී මිනිහා කියනවා මට ඕනේ ඉපදුනාට පස්සේ මේ ජාන ලබා ගන්න පුළුවන් ක්‍රමයක් හදන්න කියලා. ඊළඟට පෙන්වන්නේ මීරා කියන සුපිරි ගායිකාව. එයා කියනවා මම ස්පේසිස්ලා ඉන්න පැත්තේ නොබිලේ කොන්සර්ට් එකක් කරනවා. අපි හැමෝම එකට එකතු වෙන්න ඕනේ කියලා. ඉතින් මේව දැක්කම ලියෝන් කියනවා ක්ලෝයි ඔව ඔක්කොම ෂෝ විතරයි. ඔය දේශපාලඥයන්ට අපි ගැන ඇත්තටම කැක්කුමක් නැහැ කියලා. මේ අතරම තමයි පාරේ යද්දි මෙයාලා දකින්නේ දුප්පත් මිනිස්සෙක්ව කඩේකින් එළියට දානවා එයා ස්පේසිස් කෙනෙක් නිසා. ඒ වගේම මේ කඩේ වීදුරේ ගහලා තියෙනවා death to the genetics කියලා. ඒ කියන්නේ ජෙනටික්ස්ලාට මරණය කියලා. ඉතින් මේකෙන් ඔයගලන්ට තේරෙනවානේ මේ ලෝකෙ කොච්චර දරුණුද කියලා. ඉතින් guys මේ සීන් එක මෙහෙම කට්ටලා ඊට පස්සේ අපිට පෙන්නනවා අර ගායිකාව මීරාගේ මැනේජර් යට අනතුරු අඟවනවා මීරා ඔය පැත්තේ ෂෝ කරන එක භයානකයි එහි ඉන්නේ ත්‍රස්තවාදීන් කියලා. ඒත් ඉතින් මීරා අනිත් පැත්තට කියනවා මට මිනිස්සුන්ව බෙදන්න ඕනේ නෑ මම කොහොම හරි ඒ ෂෝ එක කරනවා කියලා. ඉතින් අනිත් පැත්තෙන් ලියෝන් සහ ක්ලෝයි ගෙදර යද්දී එයාලා ජීවත් වෙන මුඩුක්කු පරිසරය අපිට පෙන්නනවා. ඇත්තටම එයාලගේ ගෙදර ලොකු වර්ක්ෂොප් එකක්. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ලියෝන් අර හොරකම් කරපු මලෙන් ගන්න බලශක්තිය පාවිච්චි කරලා ආබාධිත මිනිස්සුන්ගේ අත්පා වලට හයි කරන යන්ත්‍ර හදලා දෙනවා කියලා. ඇත්තටම මේක නීති විරෝධී වුණාට එයාලා ඒක කරන්නේ ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න. ඔය අතරම තමයි මෙයාලට කෝල් එකක් එන්නේ ජෙනටික් ඩිස්ට්‍රික්ට් එකේ ඉන්න මිනිස්සෙක්ගෙන් ලොකු ගාණක් ගෙවන්නම් කියලා රිපෙයාර් එකට. හැබැයි ක්ලෝයි බය වෙලා ලියෝන් මේක පිස්සුවක් පි අහුවේ කියලා කෑ ගහන්න ගන්නවා. හැබැයි ඉතින් සල්ලි වලට තියෙන අවශ්‍යතාවය නිසාම ලියෝන් ඒ අවදානම ගන්න තීරණය කරනවා. ඊට පස්සේ ලියෝන් සහ ක්ලෝයි හොර පාරවල් වලින් පැනලා බිත්තියසෙන් රිංගලා කොමරි අර ජෙනටික් ඩිස්ට්‍රික්ට් එකේ තියෙන ලොකු රෙස්ටොරන්ට් එකකට යනවා. ඉතින් එතන කුස්සියන කෝකියත් ඇත්තරම ස්පේසිස් කෙනෙක්. එයාට ඇවිදින්න පුළුවන් වෙලා තියෙනෙත් ලියෝන් හදපු මැෂින් සූට් එකක් නිසා. ඉතින් අපේ ලියෝන් අර සූට් එකේ පොඩි රිපෙයාර් එකක් කර කර ඉන්නකොටම තමයි එකපාරටම ලයිට් ගිහිල්ලා මේ රෙස්ටොරන්ට් එකට ඇන්ටි ජෙනටික්ස් කියන මැරකල්ලිය කඩාගෙන වැදිලා දරුණු විදියට මිනිස්සුන්ව මරන්න පටන් ගන්නෙ. ඉතින් මේ සද්ද නිසාම අර කෝකියා මොකක්ද වෙන්නේ කියලා බලන්න ඉස්සරහට යනවා. ඇත්තටම එතන තියෙන බඩු මුට්ටු පොඩි කරලා මිනිසුන්ව මරලා දාන්න හැටි දැක්කම ඇගේ හිරිගඩුත් පෙනවා. ඉතින් ටික වෙලාවකින් අර කෝකියා පිහිපාරකුත් කාගෙන ලේ පෙරාගෙන කුස්සියට ඇවිත් කියනවා පැනගන්න එයාලා හැමතැනම ඉන්නවා කියලා මැරෙන්න කලින් අනතුරු අඟවනවා. ඊට පස්සේ අපේ කොල්ලයි කෙල්ලයි අර දොරෙන් කොහොම හරි කරලා එළියට යන්න හැදුවත් ඒක ලොක් වෙලා. ඉතින් එළියට යන්න බැරි නිසා ලියෝන් ඉක්මනටම ක්ලෝයිව එතන තිබුණු තැනක හංගලා අර කෝකියා දාගෙන හිටපු යකඩ සූට් එක තමන්ගේ ඇඟට දාගන්නවා. මේත් එකම තමයි මැරියෝ දෙන්නේ කුස්සියට ඇවිත් කතා වෙන්නේ හෙට තියෙන මීරාගේ කොන්සර්ට් එකේ ලොකු විනාශයක් කරන්න ප්ලෑන් කරනවා කියලා. ඉතින් ඇත්තටම ක්ලෝයි මේක අහගෙන ඉන්නේ මේසයක් යට හැංගිලා. ඉතින් ඒත් එකම තමයි පොලිසියන සද්ද මේගොල්ලන්ට ඇහෙන්න පටන් ගන්නෙ. හැබැයි ඉතින් අවාසනාවට මේ වෙලාවම ලියෝන් ඇඳගෙන ඉන්න සූට් එකේ දෝෂයක් නිසා එයා ඉබේටම හැංගිලා හිටපු තැනින් නැගිට වෙනවා. මේත් එක්කම ඒක නිසා එයා විසි වෙලා ගිහින් එතන තිබුණු කවුන්ටරයක් උඩට වැටෙනවා. දැන් ඉතින් මැරියෝ දෙන්නා ලියෝන් මරන්න එද්දිම ලියෝන් එතන තියෙන උණු වතුර භාජනයක් අරගෙන උන්ගේ මූණට ගහලා ලොකු ෆයිට් එකක් දෙනවා. මේ ෆයිට් එක ඇස්සේ එක මැරෙක්ගේ මාස්ක් එක ගැලවුණාම තමයි ලියෝන් සහ ක්ලෝයි ඒක දැකලා ෂොක් වෙන්නේ. ඇත්තට මේ වෙන කවුරුත් නෙවෙයි පොලිස් කැප්ටන් හිව්ස්. මේ වෙලාවේදී කොහොම හරි ලියෝන් අර මලෙන් හදපු බෝම්බයක් ගහලා ඒ දුමාස්සෙන් ක්ලෝයිවත් බේරගෙන එතනින් පැනගත්තට ලියෝන්ගේ කකුලට සෑහෙන විදිහට තුවාල සිද්ධ වෙනවා. ඉතින් අන්තිමේටම ක්ලෝයි තමයි ලියෝන්වත් එක්කගෙන කොහොම හරි ගෙදරට ගේන්නේ. මේ සීන් එකෙන් පස්සේ පහුවදා ටීවී එකේ පෙන්නනවා ලියෝන් සහ ක්ලෝයි තමයි මේ මැරකල්ලියේ සමාජිකයෝ කියලා බොරු ප්‍රචාරයක් යවන විදිහ. ඉතින් කැප්ටන් හිව්ස් ටීවී එකට ඇවිත් කියනවා අපි මේ ත්‍රස්තවාදීන්ව අල්ලගන්නවා කියලා. මේක දැක්කම ලියෝන් හොඳටම බය වෙනවා. ඒ අතරම තමයි ක්ලෝයි රෙස්ටොරන්ට් එකේදී අහුලගත්ත කොළ කෑල්ල බලද්දී ආ තේරුම් ගන්නේ හිව්ස් ප්ලෑන් කරන්නේ මීරගේ කොන්සර්ට් එකට ගහලා එක ස්පේසිස්ලගේ පිටින් යවන්න කියලා. මේ අතරම ලියෝන් බයේ පැනලා යන්න බෑග් ලාස්ති කරන්න පටන් ගන්නවා.
හැබැතින් ක්ලෝයි අඩට කියනවා අපි කොහොමද ලියෝන් මේ මිනිසුන්ව මැරණකල් බලාගෙන ඉන්නේ මම හිතුවේ නෑ ඔයා ඔච්චර ආත්මාර්ථකාමී කියලා ක්ලෝයි මෙතනින් යන්න යනවා. මේ නිසාම ලියෝන් මේ ගැන තනියම ඉද්දි කල්පනා කරනකොටම තමයි එයාට එයාගේ පොඩි කාලේ මතක් වෙන්න පටන් ගන්නෙ. එයාගේ තාත්තා එයා දිහා පිළිකුලෙන් බලපු හැටි තමන්ගේ තාත්තගේ ෆයිල් වල ෆේල්ඩ් සබ්ජෙක්ට් එකක් කියලා ලියලා තිබුණ හැටි මතක් වෙද්දිම ලියෝන් තීරණය කරනවා තවදුරටත් හැංගිලා ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ ලියෝන් ආපහු වැඩට බහිනවා. අපේ ක්ලෝයි ආපහු ගෙදරෙද්දී යා දකිනවා ලියෝන් අර යකඩ සූට් එක තවත් දියුණු කරනවා කියලා. ඉතින් ලියෝන් කියනවා ක්ලෝයි මට උදව් කරන්න අපි හිව්ස්ව කොහොම හරි කරලා අල්ලගමු කියලා. මේකේ වැඩ ඉවරුණාට පස්සේ ලියෝන් සූට් එක දාගෙන යකඩ කූරු නවන ගමන් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. මේත් එක්කම අපේ ක්ලෝයියාගේ කෙමිකල් දැනුම පාවිච්චි කරලා මේ සූට් එකට අමුතුම විදිහේ ආයුධයක් හයි කරනවා. මේ අතරම තමයි අපිට පෙන්වන්නේ මීරගේ කොන්සර්ට් එකත් පටන් අරන් ලොකු සෙනගක් මෙතනට රැස් වෙලා ඉන්නවා කියලා. ඉතින් කොන්සර්ට් එක ඉවර වෙලා ප්ලෑන් එක විදියටම හියුස්ගේ කට්ටිය ඇවිත් මීරගේ ආරක්ෂකයන්ට ගහලා මීරව පැහැර ගන්න හදනවා. ඔය වෙලාවේදී හියුස් මීරට තුවක්කුව දික් කරලා කියනවා කටවාගෙන වරෙන් නැත්තම් තමුසෙව මරනවා කියලා. අන්න ඒ වෙලාවෙම තමයි අපේ වීරයා උතනට එන්නේ. ලියෝන් තමන්ගේ සූට් එකයි මාස්ක් එකයි දාගෙන එතන තිබුණු බැල්කනියෙන් පැනලා සුපිරිම එන්ට්‍රියක් දෙනවා. මේත් එක්කම යා තමන්ගේ අත දික් කරලා මුන්ට වෙඩි තියන්න හැදුවට ක්ලෝයි හදපු කෙමිකල් එක වැරදිලා ඒකෙන් එළියට එන්නේ මල් පැල. මැරියෝ ටික මේක දැකලා hina වුණාට ලියෝන් ඒකෙනුත් වැඩක් ගන්නවා. මේ වෙලාවදී ඒ මල් පැලවල තියෙන වැල් පාවිච්චි කරලා අර මැරෙයින්ව හිර කරනවා. ඊට පස්සේ ගෑස් එකක් ගහලා මුන් ඔක්කොම සිහි නැති කරලා දානවා. හැබැයි ඉතින් මෙතන ඉන්න මැරියෝ ගාන ගොඩක් වැඩි. අපේ ලියෝන්ට තනියම මුන් ඔක්කොම බලාගන්න බැරි නිසා අර මැරියෝ ලියෝනු වට කරගන්නවා. එක වෙලාවකදී ලියෝන් ගුටි කාලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දිම ක්ලෝයි එතන තිබුණු කාර් එකක් ස්ටාර්ට් කරගෙන ඇවිත් එක මැරියෙක්ව හැප්පුවාම ලියෝන් ඉක්මනටම මීරවත් අරගෙන කාර් එකට නැගලා මෙතනින් පැන ගන්නවා. මැරියෝ පස්සෙන් එළවද්දී ත්‍රාසජනක චේස් එකකින් පස්සේ මේ තුන්දෙනා යාන්තමින් ගෙදරට පැන ගන්නවා. මේ විදිහට ගෙදර ඇවිත් දොරවල් ඔක්කොම වහලා බලද්දි තමයි මේගොල්ලෝ දකින්නේ ලියෝන්ට අර සටන අතරතුරදී හොඳටම තුවාල වෙලා කියලා. ඉතින් මීරා ලියෝන්ගේ තුවාල වලට බෙහෙත් දාන ගමන් අහනවා ඔයාලා කවුද? ඇයි මාව බේරගත්තේ කියලා. ඉතින් ලියෝන් හැම දෙයක්ම මීරාට පැහැදිලි කරනකොට තමයි මේක අහලා මීරා හොඳටම පුදුම වෙන්නේ. ඔය අතරම ක්ලෝයි ලියෝන්ව ඇඳලා තියෙන චිත්‍රයක් පෙන්නලා කියනවා මෙයා තමයි අපේ මල් වීරයා කියලා. ඉතින් මීරා hina වෙලා මේකට උත්තර දුන්නට එයාගේ මූණේ ලොකු බයකුත් තියෙනවා. එයා කියනවා මට දැන් හැංගෙන්න බෑ. හෙට මට සෙනෙට් මන්ත්‍රී ෆ්‍රෑන්ක් එක්ක ලොකු මීටින් එකක් තියෙනවා ෆැමිලි ප්ලෑනින් සෙන්ටර් එකේ කියලා. ඉතින් ලියෝන් සහ ක්ලෝයි මේ වෙලාවේදී මූණට මූණ බලන් හිතනවා ඊළඟට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරනවා මේ ඇන්ටිජෙනටික් කල්ලිය අද මීරව ටාගට් කළේ ඇයි? ඊළඟට උන් කාටද ගහන්නේ කියලා. එතකොටම තමයි යාලට තේරෙන්නේ මීර වගේම ඊළඟට ජාන එකමුතුකම ගැන කතා කරන ලොකුම චරිතය තමයි සෙනට් මන්ත්‍රී ෆ්‍රෑන්ක් කියලා. කියන්නේ ඊළඟට බෝම්බේ පත්තු වෙන්නේ ෆ්‍රෑන්ක්ගේ මීටින් එකට. මේක ආපු ගමම මීර කලබල වෙලා කියනවා අපි දැම්ම මේක ආරක්ෂක ආංශවලට කියමු අපි හියුස්ට කියමු කියලා. ඒත් ඉතින් ලියෝන් මීරව නවත්තන ගමන් එයා මතක් කරලා දෙනවා හියුස් කියන්නේ පොලිස් ලෝකෙක් වුණාට එයා තමයි මේකේ ලොකුම ගේම් කාරයා කියලා. ඒ නිසා කවුරුත් විශ්වාස නොකර මේගොල්ලෝ තීරණය කරනවා තනියම මේකට විසඳුමක් හොයාගෙන සැලසුමක් ගහන්න. ඉතින් පහුවදා මේගොල්ලෝ වැඩේට බහිනවා. අපිට පෙන්වනවා මීර සහ ලියෝන් වෙස් වලාගෙන ෆ්‍රෑන්ක්ගේ ෆැමිලි ප්ලෑනින් සෙන්ටර් එකට ඒ කියන්නේ ජාන පාලන මධ්‍යස්ථානට යන්නේ හරියට ළමෙක් හදාගන්න උපදෙස් ගන්න ආපු ආදරවන්තයෝ යෝලක් වගේ රඟපාන ගම. ඊට පස්සේ ඇතුළට ගියපු ගමම මීරා එතන ඉන්න ඩොක්ටර්ට ලොකු බොරුවක් කියලා ෂේප් වෙනවා. එයා කියනවා ඩොක්ටර් මම මේ ප්‍රසිද්ධ කෙනෙක් නිසා කාටවත් නොකිය හොරෙන් ආවේ මට මාධ්‍ය වලින් බේරලා මගේ පාර්ට්නර් එක මේ ගැන කතා කරන්න ඕනේ කියලා. ඩොක්ටර්ත් මේකට රැවටිලා මීරගේ ඉල්ලීමට කැමති වෙලා මේ වෙලාවේදී ඒගොල්ලන්ට මේ ලැබ් එකේ පොඩි ටුවර් එකකුත් දෙනවා. මේක තමයි ඇත්තටම ලියෝන් බලාගෙන හිටපු වෙලාව. ඉතින් ඩොක්ටර් ඉස්සරහින් යද්දී ලියෝන් කාටවත් හොරෙන් එතන මේසයක් උඩ දාලා තිබුණු යතුරු වගේක් ෂේප් එකේ සාක්කුවේ දා ගන්නවා. ඊට පස්සේ ලියෝන් ඊළඟ පියවර විදියට එයා එතන ඉන්න කාර්ය මණ්ඩලයට කියනවා ඔයාලා වෙනුවෙන් මීරා පොඩි සින්දුවක් කියන්න කැමතියි කියලා. ඒත් එක්කම මේක ඇහුවම ස්ටාෆ් එකේ ඉන්න ඔක්කොම තමන්ගේ වැඩත් නතර කරලා හෝල් එකකට එකතු වෙන්නේ පිස්සුවෙන් වගේ. ඉතින් මේකෙන් ලියෝන්ට පුළුවන් වෙනවා කාගේවත් ඇහැක් යොමු නොවී තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න.
හරියටම මේ වෙලාවෙම තමයි ලියොන් අනුමාන කරපු විදිහටම ඇන්ටි ජෙනටික්ස් මැරකල්ලිය ආයුධත් අරගෙන මේ බිල්ලිමට කඩාගෙන පනින්නේ. හැබැයි මේ පාර එයාලව පිළිගන්න ලොබ්බිය මැද ලියොන් තානියම බලාගෙන ඉන්නවා. අර මැරියෝ ටික දැක්ක ගමන්ම ලියොන් එයා ගාව තිබුණු විශේෂ ගෑස් බෝම්බේ ටිකක් විසික් කරනවා ඒ පැත්තට. මේ ගෑස් බෝම්බ කොච්චර සැරද කියලා කියනවනම් අපිට පෙන්නනවා ඒක වැදුන ගමන්ම අර මැරියන්ගේ ප්ලාස්ට් මාස්ක් ඔක්කොම දියවලා වැටෙන්න ගන්නවා කියලා. ඊට පස්සේ ඉතින් පටන් ගන්නේ දරුණු සටනක්. ලියොන් මුලදී සෑහෙන හොඳ ෆයිට් එකක් දුන්නට වටේම ඉන්න 10-15 දෙනෙක් එක්ක තනියම හැප්පෙන්න අමාරු නිසා අන්තිමේටම මේ මැරියෝ ලියොන්ව වට කරලා බිම දාගෙන හොඳටම ගහන්න පටන් ගන්නවා. මේ අතර තමයි එතනට එන හියුස් ලියොන්ගේ මාස්ක් එක ගලවලා දරුණු විදියට එයාගේ මූණටම පහර දෙන්න පටන් ගන්නෙ. ඉතින් ලියොන් ලේ පෙරාගෙන සිහි නැති වෙන්න ඔන්න මෙන්න තියෙද්දිම තමයි එකපාරටම ෆ්‍රෑන්ක්ගේ ආරක්ෂක අංශය එතනට කඩාගෙන පාත් වෙන්නේ. හැබැයි ඉතින් මෙතන දැන් වෙන්නේ හරිම අමුතු දෙයක්. ෆ්‍රෑන්ක්ගේ ගාඩ්ලව දැක්කම අර මැරියෝ ටික මෙතනින් පැනලා දුවනවා. ඒත් ඉතින් ගාඩ්ලා නම් උන්ගේ පස්සෙන් පන්නන්නේ නැහැ. මේ කලබල අස්සේ මීරා එළියට දුවගෙන ඇවිත් කියනවා මමයි ෆ්‍රෑන්ක්ට කතා කළේ මොකද ලියොන්ට තනියම මේක කරන්න බෑ කියලා මම දැනගෙන හිටියා කියලා. ඉතින් ලියොන් අමාරුවෙන් නැගිටලා ෆ්‍රෑන්ක්ගෙන් අහනවා ඇයි උඹේ ගාඩ්ලා අර දුවනේ උන්ව අල්ලගන්නේ නැත්තේ කියලා. එතකොට ෆ්‍රෑන්ක් දෙන උත්තරෙන් නම් මේ මුළු කතාවම උඩු යටිකුරු වෙනවා. අර ෆ්‍රෑන්ක් ලියොන් දිහා බලලා කියනවා මට උන්ගෙන් වැඩක් නෑ මට වටින්නේ මගේ පුතා විතරයි කියලා. ඉතින් මේ වෙලාවේ තමයි හැමෝම දැනගන්නේ මේ සෙනට් මන්ත්‍රී ෆ්‍රෑන්ක් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි ලියොන්ගේ තාත්තා කියලා. මේක අහගෙන හැංගිලා හිටපු ක්ලෝයිට හිතා ගන්න බැරි වෙනවා. එයා හිතන්නේ ලියොන් මෙච්චර කල් එයාට බොරු කරලා ෆ්‍රෑන්ක් එක්ක එකතු වෙලා හිටියා කියලා. ඉතින් දුකයි කේන්තියයි දෙකම එක්ක ක්ලෝයි එතනින් පැනලා දුවනවා. මේ සිද්ධියත් එක්කම තමයි මාධ්‍යවේදියොත් එතනට එන්නේ. ඉතින් දේශපාලඥයෙක් වුණ ෆ්‍රෑන්ක් මේක අවස්ථාවක් කරගන්නවා තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට. එයා තුවාල වෙලා ඉන්න ලියොන්ව කැමරා ඉස්සරහට දාලා රටටම කියනවා බලන්න මේ මගේ පුතා. ජන වෙනස නිසා ඇතුණ මේ ත්‍රස්තවාදය නිසා අද මගේ පුතාටත් මේ තත්ත්වයට මුහුණ දෙන්න වුණා. අපි හෙටම මේකට විසඳුමක් ගන්න ඕනේ කියලා. ඉතින් සතියක් යද්දී ෆ්‍රෑන්ක්ගේ අලුත් නීතියට මේ රටේ ඉන්න හැමෝම කැමති වෙනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ තවත් ඛේදවාචකයක්. අපිට පෙන්නනවා ආණ්ඩුවේ බස් ඇවිත් දුප්පත් ස්පේසිස්ලා ජීවත් වෙන මුඩුක්කු වලට පැනලා ඒ අහිංසක මිනිස්සු ඔක්කොම බලෙන්ම පටවගෙන නගරයෙන් පිට තියෙන අලුත් වෛද්‍ය කඳුරකට අරන් යනවා කියලා. ඉතින් ආණ්ඩුව කියන්නේ නම් එයාලට ප්‍රතිකාරල කරලා ආයෙත් සමාජයට එකතු කරනවා කියලා. ඒත් ඇත්තටම සිද්ධ වෙන්නේ වෙනම දෙයක්. මේ අතරම තමයි ලියොන් ඉන්නේ මේ මෙඩිකල් සෙන්ටර් එකේම කාමර එක කියලා අපිට පෙන්නන්නේ. ෆ්‍රෑන්ක් එයාව බලන්න ආවම ලියොන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ක්ලෝයි කෝ කියන එක. ඉතින් ෆ්‍රෑන්ක් කියනවා එයාව තාම හම්බුනේ නැහැ කියලා. මේ වෙලාවෙදි ලියොන් හියුස් ගැන අහද්දි ෆ්‍රෑන්ක් මේ කතාව වෙන පැත්තකට හරවලා කියනවා පුතේ මම ඔයාව සනීප කරනවා මට ඕනේ ඔයාට හොඳ ජීවිතයක් දෙන්න කියලා. එතකොටම ලියොන් තාත්තගේ මූණටම කියනවා ඔයා අම්මව සනීප කරන්න ගිහින් අම්මා මැරුණේ කියලා. ඉතින් මේ කතාවට නම් ෆ්‍රෑන්ක්ගේ හිතත් ටිකක් සසල වෙනවා. එයා තමන්ගේ පරණ වැරදි පිළි අරගෙන ලියොන්ගේ අම්මා මැරෙන්න කලින් ලියොන් වෙනුවෙන් ලියපු ලියුමක් ලියොන්ගේ අතට දෙනවා. එතකොට ෆ්‍රෑන්ක් කියනවා එයා බය වුණාලු එක දෙන්න මොකද ලියොන් ඒ වෙද්දිත් ගෙදරින් පැනලා ගෙන් හිටපු නිසා. ඉතින් අපේ ලියොන් වෙවුලන අතින්ම ලියුම අරන් කියවද්දි එයාගේ අම්මා ලියලා තියෙනවා පුතේ තාත්තා එක තරහ වෙන්න එපා. පවුලක් වුණාම මොන දේ වුණත් අන්තිම මොහොත වෙනකල් එකට ඉන්න ඕනේ. මම නැති වුණාට ඔයා හොඳ මිනිහෙක් වෙයි කියලා මම දන්නවා කියලා. ඉතින් මේ වචන ටික දැක්කම ලියොන්ට ඉබේම ඇඬෙනවා. හැබැයි යා වචනයක්වත් කියන්නේ නැහැ. ඔය අතරම තමයි මීරා ඇවිත් ලියොන්ගේ හිත හදන්න යව එළියට එක්කන් යනවා කියලා අපිට පෙන්වන්නේ. මේ විදිහට කඳවුරේ ඇවිදගෙන යද්දී මෙයාලට දකින්න ලැබෙනවා අපේ ක්ලෝයිව. ඉතින් යාළුවෝ තුන්දෙනා ආයෙත් එකතු වුණාම ලොකු සතුටක් මේගොල්ලන්ට දැනුණත් ලියොන් කියනවා එයාට සැකයි මේ හැම දෙයක්ම ෆ්‍රෑන්ක්ගේ ප්ලෑන් එකක් කියලා. ඒ වගේම ඇන්ටිජෙනටික් ප්‍රහාරය පවා සැලසුම් කළේ ෆ්‍රෑන්ක්මයි කියලා දැන් ලියොන්ට ෂුවර්. හැබැයි මේක ඔප්පු කරන්න සාක්ෂි ඕනේ. මේත් එක්කම තමයි ක්ලෝයිට හොඳ අදහසක් එන්නේ. ඒත් එක්කම එයා එතන හිටපු ඇහැට කැමරාවක් හයි කරපු මිනිස්සෙක්ගෙන් ඒ කැමරාව ඉල්ලගෙන කාටවත් තොරෙන් මේ ලැබ් එකේ තියෙන වෙන්ටිලේෂන් පයිප් එකක් අස්සෙන් රින්ගගෙන යනවා මොකක් හරි දෙයක් හොයාගන්න කියලා. මේ විදිහට ක්ලෝයි වෙන්ටිලේෂන් එක උඩින් ඉඳන් පහළ බලද්දි තමයි එයා දකින්නේ එයාගේ ඇඟ හිරි වැටෙන විදිහේ දසුණක්. ඒ තමයි ෆ්‍රෑන්ක් සහ හියුස් එකතු වෙලා කතා කරනවා. එතනදී ෆ්‍රෑන්ක් තමන්ගේ නියම ස්වරූපය පෙන්නනවා. එයා විස්තර කරනවා මේ ප්‍රතිකාරය කියන්නේ බොරුවක් කියලා. ඇත්තටම එයාලා මේ කරන්නේ අහිංසක මිනිස්සුන්ව සිහි නැති කරලා එයාලගේ මොලෙන් ගන්න විශේෂ කොටසක් පාවිච්චි කරලා පොසත් මිනිස්සුන්ව තවත් බලවත් කරන එක.
මේලාදි ෆ්‍රෑන්ක් කියනවා මට මේ කුණුගොඩවල් වලින් වැඩක් නෑ මට ඕනි මගේ පුතාව සනීප කරගන්න විතරයි මුම් මැරුණට මට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් මේක රෙකෝඩ් කරගත් ක්ලෝයි අපව් කඳුරට ඇවිත් ඒ වීඩියෝ එක එතන හිටපු හැමෝටම පෙන්නනවා. මේ ඇත්ත දැනගත්තම මීර අඩාඩා මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලනවා. එයා මේ මුකුත් දැනගෙන හිටියේ නෑ කියලා. ඉතින් ලියෝන් ඉස්සරහට ඇවිත් එයාගේ අම්මා කියපු එකමුතුකම ගැන මතක් කරලා මෙතන හිටපු මිනිස්සුන්ව උනද්දු කරවනවා. එයා කියනවා අපි මැරෙන්නේ නෑ. අපි සටන් කරනවා. මට මගේ සූට් එක විතරක් හොයලා දෙන්න කියලා. මේ අතරම තමයි වෙලාවටම වගේ ක්ලෝයි අර ගබඩාව කාමරේ යතුරත් උස්සලා තිබුණේ. ඉතින් ඊළඟ දවසේ ෆ්‍රෑන්ක් සහ නර්ස්ලා එනවා ලියොන්ව ඔපරේෂන් එකකට ගෙනියන්න. හැබැයි ලියොන් හිටියේ ලෑස්ති වෙලා. එයා මේ බෙඩ්ෂීට් එක යටින් අර මැෂින් සූට් එක ඇඳගෙන තමයි ඉඳලා තියෙන්නේ. මේ වෙලාවේදී ෆ්‍රෑන්ක් ළඟට ආපු ගමන්ම එකපාරටම පැනලා තමන්ගේ තාත්තගේ බෙල්ල හිර කරලා අල්ලගන්නවා. ඊට පස්සේ එයා එතන තිබුණු සිරින්ජ් එක උදුරලා අරගන්නවා. මේත් එකම තමයි ෆ්‍රෑන්ක් බය වෙලා කෑ ගහන්නේ පුතේ මම මේ හැමදේම කළේ ඔබ වෙනුවෙන් කියලා. ඒත් ඉතින් ලියොන් ෆ්‍රෑන්ක්ව බිත්තියකට තියලා තද කරලා කියනවා ඔබ තාත්තෙක් නෙවෙයි ඔබ යක්ෂයෙක් කියලා. මේ විදිහට ෆ්‍රෑන්ක්ව කාමරයක හිර කරලා ලියොන් එළියට බහිද්දිම ක්ලෝයි ඇවිත් එයාට ආයුධ ටිකක් දෙනවා. ඒත් එක්කම ලියොන් ආරක්ෂක මැදිරියට පැනලා එතන ඉන්න ගාඩ්ලා දෙන්නට තනියම ගහලා උන් දෙන්නව සිහි නැති කරවනවා. හැබැයි ඉතින් සිහි නැති වෙන්න කලින් අපිට පෙන්නනවා එක ගාඩ් කෙනෙක් එලම් බටන් එක ඔබනවා කියලා. දැන් ඉතින් මුළු කඳවුරේම සයිරන් එක වදින්න පටන් ගන්නවා. මේ අතරම ක්ලෝයි ඉක්මනටම කැමරාව කම්පියුටර් එකට ගහලා අර වීඩියෝ එක පොලිසියට යවන්න හැදුවට ඒක අප්ලෝඩ් වෙන්න විනාඩි 5ක් යනවා කියලා ස්ක්‍රීන් එකේ වැටෙනවා. ඒ කියන්නේ අපේ ලියොන්ට සිද්ධ වෙනවා මේ එන ගාඩ්ලව විනාඩි 5ක් අල්ලගෙන ඉන්න. ඉතින් ගයිස් දැන් අපි එන්නේ මේ ෆිල්ම් එකේ තියෙන දරුණුම සටනට. අපිට පෙන්නනවා හියුස් එයාගේ මුළු හමුදාවම අරගෙන එළියට බහිද්දිම ලියොන් සහ අර දුප්පත් ස්පේසිස්ලා එයාලව වට කරගන්නවා කියලා. ඉතින් එක පැත්තකින් තුවක්කු ගත්ත මැරයෝ. අනිත් පැත්තෙන් යකඩ පොළු ගල්මුල් ගත්ත අහිංසක මිනිස්සු. හැබැයි මිනිස්සු ගොඩක් වැඩි නිසා මේ ෆයිට් එක දරුණුවටම යනවා. අපිට පෙන්නනවා ලියොන් යාගේ සූට් එකේ බලය පාවිච්චි කරලා අමුතුම ගේමක් දෙනවා කියලා. එයා වේගෙන් දුවලා ගිහින් එකපාරටම 4-5 දෙනෙක්ව විසික් වෙන්න ගහනවා. හැබැයි හියුස් තව සෙබළු ගේන්න නිසා අහිංසක මිනිස්සු වෙඩි කාලා මැරීගෙන වැටෙනවා. මේ වෙලාවේදී ලියොන් කෙලින්ම යන්නේ හියුස්ව හොයාගෙන. ඒත් එක්කම හියුස් ලියොන්ට පහර දෙන අතරම ලියොන්ට සිද්ධ වෙනවා පැනලා දුවන්න. මේ අතරම සිකියුරිටි රූම් එකේ ඉන්න මීරාගේ බෙල්ල හිර කරලා මරන්න මැරෙක් හදනවා. හැබැයි ක්ලෝයිට මුකුත් කරගන්න බැරි වෙලාවෙදිම වෙලාවටම එතනට දුවගෙන එන වෙන මිනිස්සෙක් අර මැරයව බිම දාගන්නවා. ඒ අතරම තමයි අර වීඩියෝ එකත් අප්ලෝඩ් වෙලා ඉවර වෙන්නේ. ඔය අතරම අපිට පෙන්නෙනවා අවසාන සටන සිද්ධ වෙන්නේ ලැබ් එකක් ඇතුලේ කියලා. ඉතින් ඔය වෙලාවේදී ලියොන් හොඳටම ගුටි කාලා බිම දිගේ ඇදි යද්දිම හියුස් එයා පස්සෙන් ඇවිත් ලියොන්ව උස්සලා මෙතන තිබුණු මේස වලට ගගහා යව මරන්න හදනවා. හැබැයි ඉතින් අපේ ලියොන්ගේ සූට් එකක් දැන් කැඩිලා තමයි තියෙන්නේ. මේ විදිහට හොඳටම තුවාල වෙලා ඉද්දී එයා තමන්ගේ අන්තිම උත්සාහය විදිහට අර ජෙනසිස් ගහ තියෙන වීදුරු කූඩුවට වෙඩිල්ලක් තියෙනවා. ඉතින් හියුස් හිතන්නේ ලියොන්ගේ ඉලක්කය වැරදුනා කියලා. මේ වෙලාවේ දූ ලියොන් උස්සලා අර වීදුර උඩට විසික් කරද්දිම වීදුරුව කැඩිලා මේ වෙලාවේ දෙන්නම ගහ ළඟට වැටෙනවා. ඒත් එකම හියුස් අන්තිම පාරට ලියොන්ව මරන්න හදද්දිම ලියොන් අර ජෙනසිස් ගහේ මලක් කඩනවා. එතකොටම තමයි ඒ ගහෙන් විදින විස කටු පාරවල් කෙලිම වදින්නේ හියුස්ගේ මුණට. මේත් එක්කම හියුස් එතනම මැරිලා වැටෙනවා. විනාඩි කිහිපයකින් පොලිසිය ඇවිත් ෆ්‍රෑන්ක්ගේ ගෝලය ඔක්කොම අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම අර ජානසාරයේ තිබුණු සිරින්ජ් එකත් පොලිසියට හම්බෙනවා. මේත් එකම තමයි අපිට පෙන්වන්නේ මීරා සහ ක්ලෝයි දුවගෙන ඇවිත් බලද්දී ලියොන් තාමත් පණ පිටෙන් කියලා. මේ විදියට යාළුවෝ තුන්දෙනාම බදාගෙන සතුටු වෙනවා. සතියකට පස්සේ අපිට පෙන්නනවා ප්‍රවෘත්තිවල කියනවා ෆ්‍රෑන්ක්ගේ රහස් කුමන්ත්‍රණය එළි වුණා කියලා. ඒ වගේම ආණ්ඩුව අර වෙනස්කම් කරන නීති අයින් කරලා දැන් හැමෝටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා තියෙනවා. කොමුණත් අර සටන අතරතුර මීරාගේ බෙල්ලට වෙච්ච ඩැමේජ් එක නිසා එයාට ආයේ සින්දු කියන්න බැරි වුණාට එයා ලියොන් එක්ක ආදරෙන් ජීවත් වෙනවා. හැබැයි ගයිස් මේ කතාව ඉවර වෙන්නේ පොඩි ට්විස්ට් එකෙන්. අපිට පෙන්නනවා ෆ්‍රෑන්ක් හිරෙන් පැනලා ඇවිල්ලා එයාගේ මූණත් විරූප වෙලා අඳුරු මුල්ලක හැංගිලා එයාගේ පුතා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ පලි ගැනීමක් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා අපිට පෙන්නන ගම මේ මූවි එක එන්ඩ් වෙලා යනවා. ඉතින් ගයිස් මේ වගේ තවත් පට්ටම ෆිල්ම් සිංහලෙන්ම බලන්න අපේ සිංහල TV Caps channel එක දැම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ යාළුවොත් එක්කත් share කරන්න අමතක කරන්නත් එපා. එනම් ඉතින් තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම good luck.